separation anxiety fancy term එකක්. අපි දැන් කාලේ අහන term එකකොත්. ඒකෙන් ඇත්තට මේ නම් කරන්නේ දරුවන්ගේ විශේෂ කාලයක්. විශේෂයෙන් මාස 6 ඉඳන් අවුරුදු 1කමාරක් විතර වෙනකල් මේ separation anxiety කියන phase එක තියෙනවා. ඒ කාලේදී අපි වැඩිහිටියෝ විශේෂයෙන් අම්මි දරුවාගෙන් වෙන් වෙලා මොහොතකට හෝ එතනින් ඉවත් වෙනකොට දරුවා අඬන්න පටන් ගන්නවා, දරුවා වඩා ගන්න කියනවා. මේ වගේ ඍණාත්මක හැසිරීම් රටාවක් පෙන්නනවා. As a new mom, you might feel anxious about this, not knowing what to do. Many people might say, වැඩිය දරුවාව attach කරගන්න එපා, දරුවා වැඩියෙන් අඬ මේ ලං කරගන්න එපා. එතකොට තමයි දරුවා මේ විදිහට අඬන්නේ කියලා. ඒක ඇත්තද? නෑ. දරුවා එහෙම අඬනවා නම් ඔබ යනකොට ඒක ඇත්තටම ඔබට දරුවත් සමග හොඳ බැඳීමක් තියෙනවා කියලා ඒක ලොකු සංකේතයක්. You have a good relationship or a good binding with your child. මේක කොහොමද අපි address කරන්නේ? What can you do? The first thing is whenever you're leaving, don't sneak out. හිමින් සීරුව යන්න බලන්න එපා. දරුවට නොපෙනෙන්න හිමින් හැංගිලා ඒ වගේ දේවල් කරන්න එපා. මොකද එහෙම දේවල් කරනකොට දරුවගේ තියෙන මිස්ට්‍රස්ට් එක, දරුවගේ තියෙන ඒ අවිශ්වාසය තව වැඩි වෙනවා. කරන්න ඕනේ මොකක්ද දන්නවද? ඒ වගේ අපි එතනින් ඉවත් වෙන ඕනිම වෙලාවක දරුවාගේ මට්ටමට ගිහිල්ලා eye contact එකත් අරගෙන calmly සංසුන්ව දරුවාට කියන්න, Mama has to go out, I'm coming back, okay? You can play, Mama is coming back. ඕ දරුවා ඒත් අඬයි, කමක් නැහැ. ටික දවසක් යනකොට දරුවට තේරෙන්න පටන් ගන්නවා අම්මි ගියත් අම්මි ආයෙත් එනවා කියලා. දරුවන්ගේ හැසිරීම පිටිපස්සේ තියෙන සිතුවිලි අවබෝධයක් ඇති වෙනකොට අපිට ඒගොල්ලන්ගේ හැසිරීම හැන්ඩල් කරන්න ලේසි වෙනවා.